හැම නවීන පහසුකමක්ම අඩංගු වෙලා තියෙනවා. ඩිරෙක්ට් පවර් කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ 2 pin කේබල් එකෙන්. සෝලර් පැනල් එකක් බලා ගන්න පුළුවන්. USB pen drive ගහන්න පුළුවන්. memory card ගහන්න පුළුවන්. Bluetooth කනෙක්ට් කරන්න පුළුවන්. multi code එක මේක රුපියල් 850කට ඔයාට හම්බ වෙනවා මේ රේඩියෝ එකත් එක්ක ගනිද්දි. Thought I'd fly over my own state. Something about those city lights were calling out my name. Now mama, don't you cry. You know there'll come a day where I come visit you at home. අයිබෝවන් සුබ දවසක් අපේ වොලටින් ෂොප් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාටම. ඉතින් උන කාලයක් ෂොප් එකේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබිලා ටික කාලයකට ස්ටොක්ස් නැති වෙලා ගියපු රේඩියෝ එකක් ආයෙමත් අපිට අලුතෙම ස්ටොක් හම්බ වෙලා තියෙනවා. ඉතින් බලමු මොකක්ද මේ රේඩියෝ එක කියලා සහ ඇයි මේ රේඩියෝ එක විශේෂ වෙන්නේ කියලා. මේ රේඩියෝ එක අපිට අන්බොක්ස් කරද්දී බලා ගන්න පුළුවන් C-type කේබල් එකක් තියෙනවා සහ මේ සාමාන්‍ය රේඩියෝ කේබල් එක 2 pin කේබල් එක අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අර ඉස්සර කාලේ තිබුණු රේඩියෝ එකක පෙනුම තියෙන නිසා මේ රේඩියෝ එකේ ඩිසයින් එකට ගොඩ දෙනෙක් කැමති වුණා. ඉතින් ලස්සන සිල්වර් කාලර් එකකින් අපිට බලා ගන්න පුළුවන් සහ මේකේ ප්‍රමාණය අඟල් 9ක් සහ අඟල් 5මාරක් වෙනවා. මේ පැත්තට අඟල් 9ක් සහ මේ පැත්තට අඟල් 5මාරක ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍ය විශාල ප්‍රමාණයේ රේඩියෝ එකක්. ඉතින් අපි බලමු මේ රේඩියෝ එකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා. ඇත්තටම මේ රේඩියෝ එකේ දැනට මාකට් එකේ තියෙන රේඩියෝ එකකට එන්න පුළුවන් හැම පහසුකමක්ම හැම නවීන පහසුකමක්ම අඩංගු වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේක අපිට ඩිරෙක්ට් පවර් කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ 2 pin කේබල් එකෙන්. අපේ මෙතන රේඩියෝ එක පිටිපස්සේ තියෙන මෙන්න මේ පෝට් එකට අපිට සාමාන්‍ය විදියට ඩිරෙක්ට් පවර් කනෙක්ට් කරන්න පුළුවන් හැකියාව මේ රේඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා 5 watt in එකක්. අපිට C-type කේබල් එකක් ආධාරයෙන් 5 watt in එකක් දෙන්නත් පුළුවන්. අපිට දැන් මේ වගේ අලුත් extension codes තියෙනවා. මේ වගේ extension code වල අපිට බලා ගන්න පුළුවන් USB port එකක් තියෙනවා. මේ USB port එකෙන් out වෙන්නේ 5 watts. ඒ කියන්නේ watt 5ක් තමයි සාමාන්‍යයෙන් out වෙන්නේ. අපිට පුළුවන් කේබල් එකක් කරා මෙන්න මෙතෙන්ට දෙන්න 5 watt දුන්නට පස්සේ අපිට රේඩියෝ එක charge කරගන්න හරිය දිගටම කරන්ට් එකට ගහලා තියන හරිය හැකියාව ලැබෙනවා. ඊට අමතරව සෝලර් පැනල් එකක් බලා ගන්න පුළුවන්. අපි එලිමහනේ නම් මේ රේඩියෝ එක පාවිච්චි කරන්නේ සෝලර් පැනල් එකෙන් මේ රේඩියෝ එක charge වෙනවා. ඒ charge වීමට අදාළව 18650 බැටරි එකක් මේ රේඩියෝ එක ඇතුලේ ඉන්බිල්ට් ඇවිල්ලා තියෙනවා. මේ බැටරි එක charge වෙලා අපිට ඊට පස්සේ රේඩියෝ එක අහන්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඩිරෙක්ට් පවර් ගහලා හරි 5 watts එහෙම නැත්නම් මේ C-type කේබල් එකෙන් හරි මේක charge කරාට පස්සේ අපිට සාමාන්‍ය දවසට පැය 6කට වඩා වැඩි ප්‍රමාණයක් වගේ මේ රේඩියෝ එක අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපිට ගෙදරින් එළියට ගිහිල්ලා හරි කරන්ට් එක ගියපු වෙලාවකට හරි මේ රේඩියෝ එක හරිම වැදගත් අපිට එක දිගටම රේඩියෝ අහන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ රේඩියෝ එකේ අපිට බලා ගන්න පුළුවන් USB pen drive ගහන්න පුළුවන් පහසුකම, memory card ගහන්න පුළුවන් පහසුකම සහ Bluetooth connect කරන්න පුළුවන් පහසුකමත් අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපිට pen drive එකක තියෙන සින්දු මේ රේඩියෝ එකෙන් අහන්න පුළුවන් වගේම Bluetooth connect කරලා අපිට YouTube වගේ ෆෝන් එකෙන් අහන්න පුළුවන් සින්දු වැඩිපුර sounds quality එකක් එක්ක වැඩිපුර sound එකක් එක්ක මේ රේඩියෝ එකෙන් අහන්න පුළුවන් හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපිට මේ side එක බැලුවොත් හොඳ දීප්තිමත් camp light එකක් බලා ගන්න පුළුවන්. මේකත් අපිට කරන්ට් එක ගියපු වෙලාවක ගොඩක්ම වැදගත් වෙනවා. අපි ඔය එලි පහලියට යන වෙලාවකට කැම්පින් වගේ කරනවා නම් අපිට ට්‍රිප් එකක් වගේ යනකොට අරන් ගියොත් මේකේ මේ කැම්ප් ලයිට් එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. මේ දවස්වල කරන්ට් එක යන නිසා අපිට ලයිට් එක සාමාන්‍යයෙන් කාමරයක් ආලෝකමත් කරලා තියන්න පුළුවන් තරමේ ප්‍රමාණවත් ආලෝකයක් විහිදෙනවා මේ ලයිට් එකෙන්. ඉතින් අපිට මේ ලයිට් එක ගොඩක්ම වැදගත් වෙනවා. ඊට පස්සේ මේ රේඩියෝ එකේ අපිට බලා ගන්න පුළුවන් තිග ඒරියල් එකක් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් දුර පළාතක ඉන්නවනම් ටිකක් ගම්බද පිටිසර පළාතකට වැඩිපුරම FM channel අහුවෙන්නේ නැහැ වගේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ දිග ඒරියල් එක දිග ඇරලා මේ රේඩියෝ එකෙන් ඉතා සුපැහැදිලිව FM channel වලට සවන් දීමේ හැකියාව, channel tune කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් මේ රේඩියෝ එක මතකද දැනව ඔයගොල්ලන්ට කලින් වතාවේ මම කියද්දි කිව්වා මේක ඩිරෙක්ට් පවර් ගහලා තියෙන වෙලාවට මෙන්න මේ ලෝහමය කොටස් වලින් අර නියුට්‍රල් ගතිය පොඩ්ඩක් අතර දැනුණා කියලා. ඉතින් උන අලුත් ස්ටොක් වල අපිට මේකට ආවරණයක් දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේ රේඩියෝ එක කරන්ට් එකට ගහලා තියෙන වෙලාවට මෙන්න මේ කේබල් එකෙන් කරන්ට් එකට ගහලා තියෙන වෙලාවක
ඒරියල් එක අල්ලන්න අවශ්‍යතාවයක් තිබුණොත් මෙන්න මේ කළු පාට කොටසින් ඇල්ලුවට පස්සේ අර ලෝහ කොටස් වල අත ගෑවිලා වෙන නියුට්‍රල් ෂොක් එක අපිට දැනෙන්නේ නැහැ. ඉතින් හරිම සේෆ්ටි විදියට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ කොටසින් තමයි අපි ඒරියල් එක අල්ලන්න ඕනේ. නැත්තම් සාමාන්‍ය නියුට්‍රල් ඉලෙක්ට්‍රික් ෂොක් එක අපිට අතට දැනෙන්න පුළුවන්. ඉතින් මේකේ සෝලර් පැනල් එක මෙන්න මේ විදියට අපිට ගේ ඇතුලේ පාවිච්චි කරන වෙලාවට අකුලලා තියන්න හැකියාව තියෙනවා. එලිපහළේ ඉන්නවනම් මෙන්න මේ විදියට අපිට මේක අපිට ඉරෙලිය ලැබෙන පැත්තට හරවන්න පුළුවන් පහසුකමත් මේකෙන් අපිට ලැබෙනවා. ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ රේඩියෝ එකේ බැටරි එක 100%ක්ම බැස්සට පස්සේ එක සැරේටම මේක අවුවට ගෙනිච්ච කියලා රේඩියෝ එක ඔන් වෙන්නේ නැහැ. යම් කිසිවිට කාලයක් මේක අවුවේ තියලා තියන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ගෙදර නම් ඉන්නේ C-type කේබල් එකෙන් මේ රේඩියෝ එක charge කරන්න. ඔයාලට දැන් පේනවා මෙතන මේ තියෙන මේ වීඩියෝ එක කරන්න භාවිත කරන ලයිට්ස් වලින් පවා මේක charge වීමක් සිද්ධ වෙනවා. මේ විදිහට අපිට charging light එක නිල් පාටින් පත්තු වෙනවා පේනවා. ඉතින් හොඳට හිරු එළිය තියෙන තැනකට ගියාට පස්සේ අපිට මේ රේඩියෝ එක charge කරගන්න පුළුවන් මේ solar panel එකෙන්. අර කිව්වා වගේ ගොඩක්ම charge එක බහලා නම් මේක අපි කියන්නේ dead වෙනවා කියලා. ඒ වගේ වෙලාවට direct power cable එකකින් හරි C-type cable එකකින් හරි මේක charge කරගන්න එක ගොඩක් ඉක්මන්. ඊට පස්සේ බැලුවොත් මේ රේඩියෝ එකේ නිමාව ගොඩක්ම ඉහළ තත්වයක තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට channel manual කරකවල අල්ලන්න පුළුවන්. බටන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රේඩියෝ එක ඔන් කරන්න සහ වොලියුම් වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ ස්විච් එකකින් මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට පල්ලෙහා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සීරු මාරු කරන්න පුළුවන් බටන් එකක් තියෙනවා. මෙතන මේ කෙලවරටම ගත්තම FM channel සහ මේ කෙලවරටම මේක move කරාට පස්සේ Bluetooth පහසුකම හරි අපිට මෙන්න මේ ports use කරලා USB හරි memory card හරි ගහන්න පුළුවන්. මෙන්න මේ ports වලට pen එකක් හරි memory card එකක් හරි ගහලා ඒවයි තියෙන සින්දුව අහනවා නම් අපිට මෙන්න මේ බටන් එක කොනටම කඩන්න ඕනේ. කොනටම move කරලා තියන්න ඕනේ. ඉතින් රේඩියෝ අහනවා නම් අපි බටන් එක මෙන්න මේ විදිහට FM කියන පැත්තට move කරලා අපි කියන්නේ ස්විච් එක මේ පැත්තට කඩලා මේ බටන් එක මේ විදිහට එහෙම කරකවලා ඔන් කරගන්න පුළුවන්. கோலம் காணாமல் தூங்கா ஆட்டம் கேட்டுக்கொண்டிருக்கிறீங்க என்ன පහන් කරගන්නට More details. BYD got B thoughtful. හිටිය පසේ බුදුහාරු කෙනෙක් පාර වෙලා හිටියනේ පසේ බුදුහාදුරු ගැන ඉතින් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මං ඉන්න තැනට ඒරියල් එකක් අවශ්‍යත් නැහැ. බොහොම පැහැදිලිව අපිට FM channel අහු වෙනවා බලා ගන්න පුළුවන්. අපිට pen drive එකක් පාවිච්චි කරන්න පුළුවන්. අර කලින් කිව්ව විදියට මෙතන මේ තියෙන බටන් එක MP3 කියන කොටසට කඩන්න. විතර ඔයාලට ඇහෙනවා ඒකේ sound එකක් එනවා අපිට. මෙන්න මේ sound එක ආවට පස්සේ pen drive ඒ කියන්නේ අපි pen drive එකක් ගහලා නැත්නම් මේක default Bluetooth mode එකට තමයි යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ට pen drive එක connect කරන්න. Play by USB drive. ඒ විදිහට අපිට සින්දුව අහන්න පුළුවන්. මෙන්න මේ තියෙන බටන් තුන ප්‍රෙස් කරලා අපිට ඊළඟ සින්දුවට ආපස්සට තියෙන සින්දුවට සහ සින්දුව අපිට තාවකාලිකව නවත්තලා තියන්න ඕන මැද බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක Bluetooth වලින් YouTube connect කරාට පස්සේ ඔයාලට මේ බටන් ටික පාවිච්චි කරන්න පුළුවන්. YouTube එකෙත් ඊළඟ සින්දුවට සහ ආපස්සට සින්දුව වලට ගමන් කරන්න මෙන්න මේ පුංචි buttons වලින්. ඊට පස්සේ අපි බලමු කොහොමද Bluetooth connect කරන්නේ කියලා. ඔයා මෙන්න මේ වගේ pen drive එක ගහලා තියෙන වෙලාවක නම් Play by USB drive. ඔයාලා මෙන්න මේ මැද තියෙන බටන් එක ඔබලා Bluetooth mode. එක චුට්ටක් වෙලා ඔබාගෙන හිටියට පස්සේ රේඩියෝ එක Bluetooth mode එකට මාරු වෙනවා. pen drive එකක් ගහලා නැත්නම් අනිවාර්යයෙන්ම Bluetooth mode එකේ තමයි රේඩියෝ එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක අරගෙන ෆෝන් එකේ Bluetooth settings වලට ගිහිල්ලා මේක search කරන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක search වෙන්නේ කියලා. ෆෝන් එකේ Bluetooth mode එකට ගියාට පස්සේ Bluetooth scan වෙනවා මේ විදිහට. මෙන්න මේ විදිහට MFC කියලා රේඩියෝ එකේ මොඩල් නේම් එක MFC කියන නම අපිට බලා ගන්න පුළුවන්. ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට සමහරවිට ඔයාගේ ෆෝන් එකේ තියෙන settings වෙනස් වෙන්න පුළුවන්. මේ සාමාන්‍ය
Android ෆෝන් එකක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ pair කියන බටන් එක press කරාට පස්සේ මේක අපිට connect වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් රේඩියෝ එකේ තියෙන සින්දුවක් හරි ගොඩක්ම අපි YouTube channel නේ YouTube සින්දුනේ අපි අහන්නේ. YouTube එකට ගිහිල්ලා සින්දුවක් play කරලා බලන්න. මේ විදිහට අපිට ෆෝන් එකේ තියෙන සින්දුවක් අහන්න පුළුවන් හැකියාව මේ රේඩියෝ එකේ තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මීටින් එකක් වගේ ෆෝන් එකෙන් කරනවා නම් සහ කීප දිනකට ඇහෙන්න පුළුවන් සංවාදයක් වගේ දෙයක් අහනවා නම් අපිට ෆෝන් එකේ ශබ්ද ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා මේ වගේ රේඩියෝ එකකට කනෙක්ට් කරලා පැහැදිලිව අනිත් පැත්ත එක ඒ ඔඩියෝ එක අහන්න පුළුවන් හැකියාව මේ රේඩියෝ එකේ අපිට හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය ෆීචර්ස් ටික තියෙන නිසා තමයි මේ රේඩියෝ එක වැදගත් රේඩියෝ එකක් වෙන්නේ සහ ඔයාලට මේක දරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නා මේ වගේ රේඩියෝ එකක් පිට කඩේකින් ගන්න ගියොත් ප්‍රසිද්ධ කඩේකින් ගන්න ගියොත් රුපියල් 6000කට එහා අනිවාර්යයෙන්ම කොස්ට් වෙනවා. ඒක 100%ක් ෂුවර්. මේ රේඩියෝ එක ඔයාලට රුපියල් 3600කට ගන්න පුළුවන් අපෙන්. ඩෙලිවරි ගාස්තු සමග ඩෙලිවරි ගාස්තුවත් එක්ක රුපියල් 3950ක් වෙන්නේ මේ රේඩියෝ එක. කෑෂ් ඔන් ඩෙලිවරි ඔයාගේ ගෙදරට හම්බ වෙනවා. ඔයාලට පුළුවන් එතකොට මේක අපෙන් සල්ලි ගෙවලා එන බයික් එකට සල්ලි ගෙවලා මේ රේඩියෝ එක ලබා ගන්න. ඉතින් ගොඩක් විශ්වාසය දිනපු රේඩියෝ එකක් කාලයක් තිස්සේ අපේ ෂොප් එකේ ගන්න පුළුවන් රේඩියෝ එකක්. ගොඩ දෙනෙක් ගත රේඩියෝ එකක්. ඉතින් බය නැතුව විශ්වාසයෙන් ගන්න ඔයාලට කිසිම පැකිලීමකින් තොරව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රේඩියෝ එකට පුංචි ඔෆර් එකක් මම දෙන්න තීරණය කරා. මෙතන 5 watts අපිට 5 watts ඉන් එකක් එන නිසා ඔයාට මෙන්න මේ කේබල් එකෙන් ඩිරෙක්ට් පවර් ගහන්න යම් කිසි බාධාවක් තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ඔයාට ලේසි මෙන්න මේ විදිහේ මල්ටි කෝඩ් එකක් වයර් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් පාවිච්චි කරලා මේ රේඩියෝ එක හරි ඔයා ගාව තියෙන වෙන උපාංගයක් හරි පාවිච්චි කරන්න. උදාහරණයක් විදියට ඔයාට රෑට ෆෝන් එක එහෙම charge කරගන්න ඇඳ ගාවට කේබල් එකක් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අවශ්‍ය නම් ඔයාලා මෙන්න මේ කේබල් එක මෙන්න මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. පුංචි එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් 3 pins port දෙකක් සහ 2 pin 3ක් 2 pin එකක් කියන්නේ සාමාන්‍ය මෙන්න මේ වගේ කේබල් එකක් ගහන්න පුළුවන් 3ක් මේවටත් ගහන්න පුළුවන්. සහ ප්‍රධානම දේ USB ports දෙකක් තියෙනවා. ඔයාගේ ෆෝන් එකක් charge කරගන්න USB light එකක් පත්තු කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ රේඩියෝ එකක් rechargeable රේඩියෝ එකක් Bluetooth speaker එකක් වගේ දෙයකට කරන්ට් එක දී ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ මල්ටි කෝඩ් එක මේක රුපියල් 850කට ඔයාට හම්බ වෙනවා මේ රේඩියෝ එකත් එක්ක ගනිද්දි. රුපියල් 850ක් වෙනවා මේක. ඔයාලට මේ රේඩියෝ එකත් එක්ක අපෙන් ගන්න පුළුවන්. එකම ඩෙලිවරි ගාස්තුවට මේක ඇඩ් කරගන්න පුළුවන්. රුපියල් 850ක් වෙන්නේ මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක. මීටර් 2ක් දිග වයර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාගේ ගෙදර අවශ්‍යතාවයකට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. රෙකමන්ඩ් කරන්නේ නැහැ අපි ඔය ෆ්‍රිජ් oven වගේ විශාල කරන්ට් එකක් භාවිතා කරන. ඒ කියන්නේ ගොඩක් ලොකු වෝල්ටේජ් එකක් පාවිච්චි කරන ඒවට මේ වගේ කෝඩ් පාවිච්චි කරන්න. ඇත්තටම පාවිච්චි කරන්න එපා. සාමාන්‍යයෙන් අඩු වෝල්ටේජ් එකක් යන ප්ලාස්ටික් වගේ වලින් හදලා තියෙන ලෝහමය මතු පිටවල් නැති සාමාන්‍ය ෆෝන්ස් ඊට පස්සේ රවුටර්ස් සාමාන්‍ය LED TVs ලැප්ටොප් වගේ දේවල් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අරගෙන වතුර මෝටර්ස් oven fridge heaters වගේ දේවල් කොහෙත්ම මේකට සුදුසු වෙන්නේ නැහැ. මේ වගේ එක්ස්ටෙන්ෂන් කෝඩ් පාවිච්චි කරන්න එපා ඒවට. ඉතින් සාමාන්‍යයෙන් ඔයාගාව තියෙන පුංචි පුංචි උපකරණ කරන්ට් එක දෙන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 850කට ගන්න පුළුවන්. මේ රේඩියෝ එකත් එක්ක ඔයා මේක ගන්නවා නම්. ඉතින් සුපුරුදු පරිදි මේ තියෙන නම්බර් එකකට අපිට මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න, ඕඩර් එකක් දානවා නම් ඔයාලට වැඩි විස්තර අහලා දැනගන්න පුළුවන්. රේඩියෝ එක ගැන සහ එවන විදිය, කුරියර් සර්විස් එක ගැන සහ කොහොමද සල්ලි ගෙවන්නේ ඕනම විස්තරයක් අපෙන් දැනගන්න පුළුවන්. අපිට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න මේ තිරේ දාලා තියෙන නම්බර්ස් වලට. එහෙනම් සුබ දවසක්. මම ආයිමත් ඔයාලා හම්බ වෙන එනකම් ගිහින් එන්නම්. සුබ දවසක්.